හොඳයි. අපි අද කතා කරමුද බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ වලින් එකක් ගැන. ඒ තමයි පුරිස ධම්ම සාරථී කියන ගුණය. මේක ඇත්තටම හරිම ගැඹුරු, හරිම සුවිශේෂී සංකල්පයක්. හැබැයි ඉතින් මේ ගුණය ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් මෙහෙම හිතමු. හික්මවන්නම බැරි දමනය කරන්න හරිම අමාරු කෙනෙක්ට, එහෙම නැත්නම් ශත්වෙක්ට මඟ පෙන්වන්න පුළුවන්ද? ඒක කොහොමද කරන්නේ? ඇත්තටම අද අපි මේ කතා කරන මාතෘකාවේ හරය තියෙන්නේ ඔන්න ඔතන. ඉතින් අපි මුලින්ම බලමු මොකක්ද මේ පුරුෂ ධම්ම සාරථී කියන වචනේ ඇතුලේ තියෙන ඇත්තම තේරුම කියලා. හරිම සරලව කිව්වොත් පුරුෂ ධම්ම සාරථී කියන්නේ දමනය වෙලා නැති, හික්මවීමක් නැති ඕනම කෙනෙක්ව හික්මවලා එයාලට හරි පාර පෙන්වන්න තියෙන අසමසම හැකියාවට. මෙතන සාරථී කියන්නේ රියදුරාට. එහෙම නැත්නම් මං පෙන්වන්නාටනේ. ඒ කියන්නේ නොහික්මුණු අයව නිවැරදි මාවතට අරගෙන යන නායකයා කියන එක තමයි. දැන් බලන්න මේකේ තියෙන පුදුම දේ. මේ හැකියාව නිකම්ම මිනිස්යන්ට විතරක් සීමා වෙලා නැහැ. මූලාශ්‍රවල හැකියට අමනුෂ්‍යෝ, ඒ කියන්නේ යක්ෂ, භූත වගේ කොටස් විතරක් නෙවෙයි, දරුණු තිරිසන් සත්තු පවා দমনය කිරීමේ හැකියාව මේ ගුණයට අයිති. ඉතින් කොහොමද මේ දේ වුනේ? මෙතන තියෙන වැදගත්ම දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේවල් කළේ මොකක් හරි අద్భుත බලයකින් නෙවෙයි නෑ. ඒ වෙනුවට එක් කෙනාට එක් සත්වයාට ගැළගෙන විදිහට හරිම ප්‍රඥාගෝචර උපාය මාර්ග උපක්‍රම පාවිච්චි කළා. අන්න ඒකයි මේ ගුණය මෙච්චර බලවත්. හොඳයි. අපි දැන් බලමු මේ ගුණය ඇත්තටම ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා උදාහරණ කීපයක් එක්ක. මුලින්ම කතා කරමු හික්මවන්න අමාරු අභියෝගාත්මක මිනිස්යන්ව වෙනස් කරපු අවස්ථාව ගැන. මේ නම් ටික මතකද? තමන්ගේ මතේම හිර වෙලා හිටපු තුන්බෑ ජටිලයෝ. තර්කයෙන් දිනන්නම හදපු මාන්නයෙන් පිරුණු සච්චක. සෝන දණ්ඩ අක්කෝසක මේ වගේ අය එයාලගේ ඒ මුරණ්ඩු ගති අතෑරලා ධර්ම මාර්ගයට ආවේ අන්නේ අසමසම මඟ පෙන්වීම නිසා. හරි. දැන් අපි මනුස්ස ලෝකෙන් ටිකක් එහාට යමු. ඒ කියන්නේ අමනුස්ස කොටස් দমনය කරපු අවස්ථා දිහාට. ආලවක, සුචිරෝම, කරරෝම මේ නම් මැහුවම පවා හිතෙන්නේ හරිම දරුණු කේන්ති ගිය යක්ෂ ගෝත්‍රිකයෝ ගැන නේද? හැබැයි මේ අය පවා බුදුරදුන් ඉදිරියේ ශාන්ත වුණා. එයාලගේ දරුණු ගතිය නැති වෙලා ධර්මයට සවන් දුන්නා. දැන් අපි බලමු අන්තිම උදාහරණ කාණ්ඩය. ඒ තමයි සත්ත්ව ලෝකය. සහජ බුද්ධියෙන් විතරක් වැඩ කරන හික්මවන්න හරිම අමාරු දරුණු සත්තු দমনය කරපු විදිහ ඇත්තටම පුදුම හිතනවා. මත්කරලා එවපු නාලගිරි යතාව මෛත්‍රියෙන් দমনය කරපු කතාව අපි හැමෝම වගේ අහලා තියෙනවානේ. ඒ විතරක් නෙමෙයි, අග්ගිසික, ධූමසික වගේම අපලාල නාගරාජා වගේ දරුණු සත්‍යොත් මේ මෛත්‍රී සහගත මගේ පෙන්වීමට අවනත වුණා. හරි. දැන් මේ උදාහරණ ඔක්කොම දිහා බැලුවම අපිට හිතෙනවා පුරිස ධම්ම සාරථී කියන මේ ගුණය ඇයි මෙච්චර උත්තරීතර විදිහට සලකන්නේ කියලා. අපි ඒකට හේතුව බලමු. හේතුව තමයි බුදුරජාණන් වහන්සේව හඳුන්වන්නේ නිකම්ම පුරිස ධම්ම සාරථී කියලා විතරක් නෙමෙයි. උන්වහන්සේව හඳුන්වන්නේ අනුත්තර පුරිස ධම්ම සාරථී කියලා. අන්නේ මුලට එන අනුත්තර කියන වචනෙන් තමයි මේ ගුණේ තියෙන සුවිශේෂීත්වය තවත් ඉස්මතු වෙන්නේ. ඉතින් මොකද්ද මේ අනුත්තර කියන්නේ? ඒකේ තේරුම තමයි ඊට වඩා උසස් කෙනෙක් නැති, සම කරන්න බැරි, දෙවෙනි නොවන කියන එක. ඒ කියන්නේ මිනිස්සෙක්, අමනුස්සෙක්, එහෙම නැත්නම් තිරිසනෙක්. කවුරු වුණත් නොහික්මුණු කෙනෙක්ව দমনය කිරීමේ මේ හැකියාවට සම කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ කියන එකයි. බුදුගුණ අලංකාරයේ එන මේ කවියෙන් මේ සම්පූර්ණ අදහසම හරිම ලස්සනට සාරාංශ කරනවා. අහන්න. බඹසුර යකුන් තද දමනය කර තමන් ලද සෙද්දී මුනිඳු සඳ පුරිස දම් සාරති නම් ලද.